අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. ඔයාලා දන්නවද මේ ලෝකේ දැන් වෙන දේවල් 아무තු දේවල් නෙවෙයි. යුද්ධ, භූමිකම්පන, 아무තු රෝග, මිනිස් හැසිරීම් මේ හැම එකක්ම අවසාන දිනේ ලකුණක්. ඔයා මේ වීඩියෝව අන්තිම දක්වා බලනවා නම් ඔයාට දැනගන්න පුළුවන් ලෝක අවසානයේ භයානක පැරණිමිති ලකුණු 10ක්. දැනටත් මේ පැරණිමිති වෙමින් පවතින නිසා මේ වීඩියෝ එක විවර කර අවසාන දවස ළඟද කියලා ඔබටම තීරණය කරන්න වෙයි. පෙර මිනිස්සු ආදරෙන් කරුණාවෙන් ජීවිතය ගත කරා. දරුවන් දෙමව්පියන්ට ගරු කළා. මිතුරන්ට ආදරය කරා. අසල්වැසියන්ට උදව් කරා. නමුත් දැන් ලෝකේ හැම තැනම අමානුෂිකත්වයයි. අසාධාරණයයි. දරුවන් දෙමව්පියන් සමග කෝප වෙලා මිතුරන් සමග විරුද්ධ වෙනවා. පොඩි දේවල් වලට කෝපය, වෛරයමය පළවෙනි සලකුණයි. මිනිස් හදවත් සීතල වෙලා යනවා. අද සත්‍ය කියන එක බහුලයි. බොරු කියන කෙනෙක් ජනප්‍රිය වෙනවා. සත්‍ය කියන කෙනාට විරුද්ධ වෙනවා. ඔයාලා දැකලා තියෙනවද Facebook, TikTok, YouTube බොරු පුවත් මිනිත්තු කිහිපයක් තුල ලක්ෂ ගණනකට පැතිරෙන්නේ. නමුත් එක්ක පුවත් කවුරුත් බලන්නේ නැහැ. මෙයත් ලකුණක් බොරු සත්‍ය වගේ පෙනෙන ලෝකයක් බිහි වෙනවා. අද ලෝකයේ ආගේ තීරණය කරන්නේ සල්ලි වලින්. ඔයාට සල්ලි තියෙනවා නම් ගෞරවය, ආදරය, උදව්වෙනි කැමැති සියලු දේම හම්බෙනවා. අපි දෙකේ වංචාකරුවන්, සල්ලි විනාශ කරන අය ප්‍රසිද්ධ වෙලා. ලෝභය, වංචාව, ආරවුල් මේවා සෑම තැනම පවතී. අපි දෙකේ භූමිකම්පනෙන්, සුනාමි, වියලි, උෂ්ණතාවෙන් විනාශ වූ දේශයක්. අලුත් රෝග, කොරෝනා වගේ ලෝකය නතර කළා. මෙවැනි දේවල් අහඹු සිදුවීම් නෙවෙයි. ලෝකය කියනවා අවසාන දිනය ළඟයි. තාක්ෂණය ඉහළට ගියා. නමුත් මිනිස් හදවත හිස්සුණා. එංගලි ගෙටීමකින් සතුට ලැබෙන්නේ නැහැ. අපි ෆෝන්, කම්පියුටර්, ටෙලිවිෂන් හැම දෙයක්ම පාවිච්චි කරනවා. නමුත් හදවතේ සතුට නැහැ. මෙයත් ලකුණයක් විශ්වාසය අබින්වීම සහ මිනිස් හදවත් හිස්වීම. පවුල් බිඳලා යනවා. දරුවන් බිය වී වෙන් වී යනවා. අයුතු සම්බන්ධ, සෝෂියල් මීඩියා, ෆේක් ලව් මිනිස්සු තමන්ගේ අභිමානයට වඩා ආදරය, ගෞරවය සහ සැනැහැස විකුණනවා. මෙයත් ලකුණක් සහයෝගය, ආදරය අභිමිවීම. අද දුෂ්ටකම් කරන කෙනා බිය නැතිව කරනවා. බොරුකාරයෝ, වංචාකාරයන් ජනප්‍රිය වෙලා පව් කරන එක ගැන ලැජ්ජාව නැතිව පව් කරනවා. මෙයත් ලකුණක් පව් කිරීම ගැන ලැජ්ජාව නැතිවීම. මේ ඔයා දෙකේ පළවෙනි ලකුණු කීපයක් විතරයි. ඒත් ඉදිරියේදී එන්න තියෙන්නේ තවත් භයානක දේවල්. අමුතු බලයන් ලෝකය පාලනය කරමින් නීතිය උල්ලංඝනය කරන මිනිස්සු, සත්‍යයේ සැඟවුණු අඳුරු ලෝකයක්. ඊළඟ කොටසේදී ලෝක අවසානය එක්කටම ළඟද කියලා පිළිතුරු දෙනවා. ඊළඟ වීඩියෝවේ බලාපොරොත්තු වන්න. ජසාකුමුල්ලා හයිරන්.